තමයි මගේ කොළඹ. මේක තමයි මගේ කින්ඩම් එක. මගේ හැමදේම වෙන්නේ මෙහි. දැන් මම මේට ඇවිල්ලා අවුරුදු කීපයක් වෙනවා. ඉතින් බද මොකෝ කියන්නේ? අපි අද කොළඹ ඇවිදලා දාමු සුපිරිසපක්. මොකෝ කියන්නේ? මල් කෑල්ල වගේ යන්නේ ක්ලබ් යන්නේ නයිට් ක්ලබ්. මේ සමන්නයි නයිට් ක්ලබ් යනවා නම් අපි උදෙන් මෙයන්. මොකද හැන්දෑවට මූට ජපන් යන්න ප්ලේන් එකට යන්න තියෙනවනේ. නයිට් ක්ලබ් මේ උදේ ඇරිත් නෑ ගම්කොල්ල. කලු මොනවාද බං කරන්නේ? මේ බඩු ලිස්ට් එකක්ම තියෙනවා ගන්න ඈ. හරි කලබල වෙන්න නැති ඉඳහම් බං. සමන්නයි වැඩි කරලා තියෙන ඉඳහම්ක පාටි. අයියා පන්සෑම් අර පොරින් කපල් එකක් කරන් පෙරේද ආවේ ක්ලබ් එකට. ඕ කියන්නකෝ. අයියේ මල් කෑලි වගේ සුපිරි කොල්ල තුන් දිනක් ඉන්නවා ක්ලබ් බස්සන්න. මේක රට යන්නත් ඉන්නේ ජපන්. හරි. අවස්සල එක්ක එන්නකෝ. අවසර නෙවෙයි. ලොකු අයියෝ දැන් එන්නයි කියලා බැලුවේ. දූද බාමුට දැන් වහලානේ. අයියේ බැරිද මල් කෑල්ල වගේ අරගන්න? අරගන්න? මොකක්ද අරගන්න ඕනේ? නයිට් ක්ලබ් එක. මේ උඹ මට කියලා හදන්නේ. අර කාලා කන්නේ ඇමති පුතෙක් ඇවිල්ලා මේ දැන් ගියා විතරයි. බය භාගයක් නිදා ගන්න හම්බුන්නේ නැත්. ඕ මෙතන කතා කරලා ආනවා අරගන්න පුළුවන් දී. තුගේ මූණ මට හොදට මතකයි. අම්බනව දැනගනි ටීවී ෆෝන් එක. ඕකේ ලොකු අයියා අවුලක් නැහැ. ඉතින් අත්තිය ඉතින් ඇනුවල් ට්‍රිප් එකක් ගියානේ ඉතින් කරන්න දෙයක් නැහැ නේ. හරි. බලන්න වෙලා. උන් අද ඇනුවල් ට්‍රිප් එකක් ගියා. ක්ලබ් එක ඔක්කොම. ඒකල වැඩක් නැහැ. අපි අද කොළඹ ෆුල් ජර්නි එකක් දාමු. ෆුල් ජර්නි එකක් දාමු. සමන් අයියේ මගේ අර බඩු ටික ගන්න වැඩි. මොනවද බඩු? මේ සපත්තු මොනවද බ්‍රෝ මේ කොළඹ අයිති මල් කෑල්ල වගේ. ආ බෑ එන්න බෑ වැඩේ ලස්සනට කොට දාලා දෙන්න. හරිද? කොයි දැන්? හරි. නෙළුම් කුල්ල ලෝටස් තව යන්න.